everyone. ඔන්න අද ෂිට්ටක් වහිනවා. වහිනවා වගේම අතරම මට වීඩියෝස් තියෙනවා ගොඩක්. බිස්නස් එකේ වීඩියෝස් තියෙනවා. මම තාම මගේ බිස්නස් එකේ කිසිම දෙයක් ප්‍රොමෝට් කරලා නැහැ. කිසිම දෙයක් දාලත් නැහැ. මොකුත් නැහැ එඩිට් කරන්න මට කම්මැලි. ඒකට වෙලාව හදාගන්න බැරි වුණා. ඉතින් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ වීඩියෝ එකට. Love you Mama Shalya. Hello family members and welcome back to my channel. Hello, welcome back to my YouTube channel. ඔන්න අද බ්ලොග් එකෙන් මම කියන්න හේතුවා ඇත්තටම මම සුදු කෙනෙක් නෙමෙයි. මොකද මට මේක තාත්තගෙන් ආපු පාටක්. මීටත් වඩා පාට තියෙනවා අපේ අක්කට. ඒ නිසා මම සුදු නෑ. ඒ නිසා මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන ප්‍රොඩක්ට් ටිකක් ඒක ඉතින් මගේ සෙල්ෆ් කෙයාර් වලට මම පාවිච්චි කරන්නේ මගේ කැමැත්තට. මම මේක කාගෙන්වත් අහලවත් කාගෙන්වත් රෙකමන්ඩ් කරලා නෙමෙයි. ඉතින් මට හිතුණා ඒක ෂෙයා කරගන්න ඔයාලා එක්ක. ඉතින් අපි බලමු මොනවද ඒ ප්‍රොඩක්ට්ස් ටික කියලා. ඉතින් මුලින්ම මගේ hair එකට මම පාවිච්චි කරන දේවල් කියනනම් hair body එකට පාවිච්චි කරනවා, face එකට පාවිච්චි කරනවා. body එකට යන විශේෂ දෙයක් නැහැ. ඉන්නකො මුලින්ම hair එකට පාවිච්චි කරන දේවල් මම මුලින්ම පාවිච්චි කරනවා මේක. මුලින් පාවිච්චි කරනවා මේක ordinary brand එකේ මේක hair එකට මම පාවිච්චි කරනවා. මේක hair එකට පාවිච්චි කරන්න අරන් දැන් මාසයක් විතර තාම මෙච්චරයි පාවිච්චි වෙලා තියෙන්නේ. මේක hair එකට යූස් කරනවා. ඊට පස්සේ මම hair එකට යූස් කරනවා ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. මේක මාෂා hair cream එක. මේ මාෂා hair cream එක මම දැන් main cups මම හිතන්නේ 5ක විතර පාවිච්චි කරා. හොඳ රිසල්ට්ස් තියෙනවා. දැන් මම මේකට පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. මේක ඉවරයි. තචුට්ටයි දියන්නේ. මාෂා hair cream එක හොඳයි hair එකට. hair එකට හොඳයි කියන්නේ කොණ්ඩේ දැන් මගේ බ්ලීච් කරලා තියෙන්නේ. ඒ වගේම රිලැක්ස් කරලා තියෙන්නේ දෙපාරක් විතර. ඒ නිසා පොඩ්ඩක් කොණ්ඩේ අන්හෙල්දි. ඒ නිසා මේ මාෂා මේ මාෂා එක ගෑවහම කොණ්ඩේ හොඳට ෂයිනි වෙනවා. එතකොට ටිකක් කොණ්ඩේ වැවෙනවා. එතකොට මේ බේබි හේර්ස් එනවා, ඝන වෙනවා. ඒක හොඳයි. මම දන්නේ අනිත් අයට කොහොමද කියලා. මේක කොබලා. මේ දෙක විතරයි මම දැනට hair එකට පාවිච්චි කරන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ මම ඔයාලට කලින් බ්ලොග් එකේ කිය නැති මෙන්න මේක. මේක ගන්න එපා. මේක නම් මේ හොල්මන ගන්නවා. ගන්න හොඳ නෑ. හොඳ නෑ කියන්නේ මම දන්නේ අනිත් අයට කොහොමද කියලා. හැබැයි මගේ කොණ්ඩේ ගියා. චූටි කාලේ මගේ කොණ්ඩේ තිබුණා. මම ඉස්කෝලේ යන කාලේ කොණ්ඩේ මෙහෙම අතට ගන්නවත් බැරි තරමට මට කොණ්ඩයක් තිබුණා. කොණ්ඩේ එක කරලා තිබුණා. ඒක මගේ කොණ්ඩේ කොච්චර ෂයිනිද කොච්චර ස්ට්‍රේට්ද කියනවා නම් කොණ්ඩේ බූල කැඩුනහම කොණ්ඩේ මේ උඩට යනකම ලිහෙනවා. ඒ තරම් ෂයිනි ස්ට්‍රේට් කොණ්ඩයක් තිබ්බා මට චූටි කාලේ. හැබැයි මම ඉස්කෝලේ යන කාලේ මගේ කොණ්ඩේ ගොඩාක්ම මම ගෙතුවා. කොණ්ඩේ ගොඩක් ගොතලා කොණ්ඩේ ගොඩක් ගෙතුවා. කොණ්ඩේ ගොඩක් ගොතලා මගේ කොණ්ඩේ අර එක හිර වෙලා කොණ්ඩේ පොඩක් වේවි වෙන්න ගත්තා. අනිත් එක මම කොණ්ඩේ හිරට බඳින්න මෙන්න මේ තෙල් එක යූස් කරා. මේ තෙල් එක යූස් කරා කොහොමද ඒකලේ අම්ම කියලා දේවල් අහන්න නැහැ. එතකොට අම්මා දෙන තෙල් ගන්න නැහැ. මේ වගේ ටිකක් සෝම දේව තමයි ගන්න. ඔයගොල්ලෝ ඉස්කෝලේ යනවා නම් ඒ වගේ වැඩ කරනවනේ ඉතින්. ඒ වගේ වැඩ කරන්න එපා. අම්මා කියන දේවල් කරන්න. අම්මා කියන දේවල් වරදින්නේ නැහැ. මේක යූස් කරා. මේක යූස් කරලා කොණ්ඩේ ගොඩක් ගියා. ඒ ගිහපු කොණ්ඩේ මට හදාගන්න බැරි වුණා ගොඩාක් කල් යනකම්. තාමත් දැන් මම කොණ්ඩේ රිලැක්ස් කරන්නේ ඇත්තටම මගේ කොණ්ඩේ තිබ්බ කොණ්ඩේ එකනේ. හැබැයි මම දැන් රිලැක්ස් කරනවා. මොකද මගේ කොණ්ඩේ තිබ්බ විදියට එන්නේ නැහැ. මොන දේ යූස් කරා.
ඒ නිසා ඔයාලා ඉස්කෝලේ යනවා නම් ඇත්තටම අයි දන්නේ ඒ වගේ නීතියක් දාලා දෙන ඉස්කෝලේ තදට කොණ්ඩ බඳින්න, යටින් නවල බඳින්න. මම දන්නේ අයි ඒ වගේ නීති හදන්නේ කියලා. ඒ වෙයින් ඩිසිප්ලින් හදනවා කියන එක නම් මහ පිස්සුවක්. කොණ්ඩේ ගොතලා, කොණ්ඩ තදට ගොතලා, ඒක යටින් මෙහෙම නවලා අයි දන්නේ හැම ඩිසිප්ලින් හදන්නේ මම දන්නේ මම නම් දන්න කලින් පිපෙట్లా ඔය වගේ ජූත වැඩමයි කරන්නේ. සයිකලො මිති වැරදි නෙමෙයි. ඒක ඉස්කෝලේ යන නීති. ඒ උනට ඒ වගේ නීති ඇත්තටම හරියන්නේ නැහැ. ඒවෙන් ඩිස්ප්ලේ හදන්න නැහැනේ. නෑ ඒ වයින් එන්නේ අපේ කොණ්ඩේ ඇත්තටම නැති වෙලා යන එක. ඒක කර්ලි කොණ්ඩ ආයේ විශේෂයක් නැහැ. අපේ වගේ කොණ්ඩ වලට මාල්ට අවුල්. ඉතින් ඒ නිසා මේක යූස් කරන්න එපා. පාවිච්චි කරලා බලන්න ඔයාලට හොඳ නම්. වැඩි හිතන්න එපා. ඊට පස්සේ මම ෆේස් එකට යූස් කරනවා. සාමාන්‍යයෙන් ෆේස් එකට යූස් කරන්නේ එන්න මේ ෆේස් වොෂ් එක. ෆෙයාර් ඇන්ඩ් නැචරල් මේ ෆේස් වොෂ් එක. මේ ෆේස් වොෂ් එක ඇත්තටම හොඳයි. හොඳයි කියන්නේ මම ඉස්කෝලේ යන කාලෙත් පාවිච්චි කරා. ඊට පස්සේ කාලයක් මේක ආවේ නැහැ. කාලයක් ආවේ නැහැ. ඊට පස්සේ තමයි ආවේ. හොඳයි ඒක. ලොකු ඉතින් සුදු වෙන්නේ නැහැ ඉතින්. නේද? යූස් කරනවා හොඳයි. ඔයිලි ස්කින් වලට හොඳයි. මේක මට කොහොමද තියෙන්නේ ඔයිලි ස්කින් එක. ඊට පස්සේ මේකත් එක්කම ක්‍රීම් එක දෙනවා. මොකද දැන් මගේ ක්‍රීම් එක නම් ඉවර වෙලා මම රැට පාවිච්චි කරන නයිට් ක්‍රීම් එකක්. ඒ නයිට් ක්‍රීම් එක මගේ මූණේ ගන්න බෑ. ඒ නයිට් ක්‍රීම් එක ටිකක් තික්. ඒ නිසා ගන්න බෑ. මම මේකත් එක්ක මික්ස් කරලා තමයි ගන්නේ. ඒකෙම ක්‍රීම් එක මේකත් එක්ක මික්ස් කරලා ගන්න. එතකොට හොඳට ගෑවෙනවා. නැත්නම් ඉතින් ගන්න කම්මැලිනේ. ඒ නිසා මේක තමයි යූස් කරන්නේ. මම මේ දෙක යූස් කරනවා. ඊට පස්සේ මගේ ඉතින් මේකප් බඩු නෙමෙයි රූටින්. ඊට පස්සේ මේක ඉතින් හැමතැනට යූස් කරන එක මේක මුන්ට යූස් කරනවා. මම දන්නේ මට මූණ එහෙම ලොකු හොඳක් නම් තේරෙන්නේ නැහැ. කොහොමද මට බ්ලැක් හෙඩ්ස් එහෙම මුකුත් නැති නිසා ලොකු අවුලක් නැහැ. ඒ වුණාට මම මේක පාවිච්චි කරනවා. මට තේරෙන්නේ නැහැ. තාම මට එකේ ලොකු රිසල්ට් එකක් ඇවිත් නැහැ. මට එහෙම රිසල්ට් එක නැතුනම කම්මැලි මේව යූස් කරන්න. ඒක යූස් කරනවා. ඊට පස්සේ මම ඔක්කොම ක්‍රීම්ස් දාලා රැට මගේ මේක ගන්නවා. මේක මම දන්නේ මම මේක ලිප්ස්ටික් ගන්න නිසා මම මේක ගත්තේ. මේක මම කවුරු හරි ගානවා දැකලා ගත්තේ. හොඳයි. මම දන්නේ මට ඒක හොඳයි. මොකද මගේ තොල් දෙක කොහොමද ඩාර්ක් වෙලා තියෙන්නේ. ඒ නිසා මේක හොඳයි මට. එහෙනම් ඒ ටික තමයි යූස් කරන්නේ. ඊට පස්සේ බොඩි එකට යූස් කරනවා. මම ගොඩක් වෙලාවට අත් දෙකටත් යූස් කරන්නේ මම මුන්ට ගන්න ක්‍රීම් එකමයි. මුන්ට ගාන එක ඒ වගේ මික්ස් කරලා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේක හොඳයි. වැසලින් එකේ මේකටත් වඩා මම ආස කොකෝ වයිකට. ඒක මාරුම සුවඳයි. ඒකෙන් එනවා මාරුම ලස්සන සුවඳක්. ඒක ආසයි ගන්න. මේකට වඩා මම ඒකට තමයි ආස. කොකෝවා කියන්නේ චොක්ලට් පාට දුඹුරු පාට එකක් තියෙනවානේ. අන්න ඒක ලස්සන. ෂෝයි. ඒක ගන්නේ මේක ඉතින් ගන්නවා. අනිත් එක තමයි මම සන් ක්‍රීම් එක ගන්නවා. මෙන්න මේක තමයි මම ගන්න සන් ක්‍රීම් එක. පේනවද? අන්න ඕක ඩොක්ටර් ස්කින් එකේ ස්කින් ඩොක්ටර් එකේ මේක පොඩ්ඩක් වයිට් කාස්ට් එක තියෙනවා. මට මේක වයිට් කාස්ට් එක තියෙනවා කියලා මම ඒගොල්ලෝ දුන්නේ. හැබැයි හොඳයි. මොකද මම ටක් අවු යනවා වැඩි. ඒ නිසා සන් ක්‍රීම් එක පාවිච්චි කරනවා. ලොකු අවුලක් නෑ වගේ. හොඳයි මට ඒක. ඉතින් මම ආසාවෙන් පාවිච්චි කරනවා. මේක හොඳයි. මම තව දැක්කා මේකක් තියෙනවා. මම පාවිච්චි කරලා නැහැ. සන් ක්‍රීම් එකක් රෙකමන්ඩ් කරලා තිබුණා. ඒකෙන් අපේ අවපැහැ වෙච්ච මේ කලර් එක ආයෙම එනවා කියලා එකෙන් තිබුණා. යූස් කළා නැහැ. මම ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තා කොකටද යූස් කරන්න. මේක දැනට හොඳයි. ඉතින් මේක තමයි මම බොඩි එකට පාවිච්චි කරන්නේ. අනිත් එක තමයි මම පාවිච්චි කරනවා. දැන් මෙතන නැහැ මගේ තෙල් එක. එකක් කළා එකම්බතේ. එයා මගේ තෙල් එක අරන් ගියා. මම ගන්නවා අම්මා හිඳපු තෙල් එකක්. ඒක ගන්නවා. ඔයාලා දාන්න. ඉතින් සාමාන්‍යයෙන් හිඳපු තෙල් මම ඔයාලට vlog එකකුත් ගෙනාවනේ ගැන. ඒක තමයි ගන්නෙ. ඒක මෙතන නැහැ. ඒක තමයි ගන්නෙ. අනිත් ඉතින් මම කොහේ හරි යද්දී මේකප් යූස් කරනවා. පොඩි
පොඩි මේකප් එකක් අයි මේකප් එකක් ලිප් එකකට මොනවා හරි මේකක් එකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ මොනවා හරි ඇඳලා මෙන්න මේක පාවිච්චි කරනවා. මට නම් මේ සාමාන්‍යයෙන් සෙන්ට්ස් පාවිච්චි කරන්න බෑ. මේ පර්ෆියුම් පාවිච්චි කරන්න බෑ. මොකද පර්ෆියුම් වලින් මට එනවා ඔළුව කැක්කමක් එනවා. ඒ නිසා මට සැර පර්ෆියුම් පාවිච්චි කරන්න බෑ. මම සාමාන්‍යයෙන් නැචරල් පර්ෆියුම් ඒව ගොඩක් වෙලාවට නැචරල් ඒවා මේ ලොන්ග් ලාස්ටිං නැහැ. ඒ නිසා මේක පාවිච්චි කරනවා. මේක මයි අපියයි දෙන්නම පාවිච්චි කරනවා. මේක තමයි පාවිච්චි කරන්නේ. මේක සුවඳයි. මේක තමයි මම එයාට අරන් දුන්නේ. ඒක සුවඳයි. මම එයාට අරන් දුන්නේ මෙයා මේ වගේ ගන්න. මෙයාගව තිබුණා. මෙයාගේ අයියා මේක ඉල්ලගෙන තිබුණා. ඊට පස්සේ මෙයා මේ වගේ එකක් හොය ඉඳිති මම හදිස්සියේ මොනවා හරි යාළුවෝ ටිකක් එක මම ගෝල් වල කොහේ හරි කඩේකට යද්දි මේ වගේ එකක් තිබුණා. මේ පර්ෆියුම් එකේ සුවඳ බලුවා මට ඉතින් එයා මතක් වුණා. ඒ නිසා මේක ගත්තා. ඉතින් ඔන්නම තමයි. ඉතින් ඔය ටික තමයි මම යූස් කරන්නේ මගේ self care වලට. ඉතින් ඔන්නම තමයි මගේ blog එකේ මම self care වලට පාවිච්චි කරන දේවල් blogs වල වගේම මගේ night routine එක morning routine එක ඔක්කොට පාවිච්චි කරන්නේ. ඕවා. එහෙනම් ඉතින් thank you මගේ වීඩියෝ එක බලුවට ආදරේ හැමෝටම මාත් එක්ක එකතු වෙලා හිටියට recommend කරන්න පුළුවන් products තමයි තියෙන්නේ. හැබැයි ඔයගොල්ලෝගේ skin එකත් එක්ක ඒව වෙනස් වෙන්න පුළුවන්. මොකද මට sensitive skin එකක් නෙමෙයි තියෙන්නේ. ඕන දෙයක් use කරන්න පුළුවන් මට. ඒ නිසා sensitive skin තියෙන අය හොඳට බලලා use කරන්න. එහෙනම් thank you මගේ වීඩියෝ එක බලුවට ආදරේ love you